සුබ දවසක් වේවා යාළුවනි. අද අපි බලමු ගමේ විදියට තලපයක් හදාගන්න හැටි. ඒ තලපේ ගන්න හොදි එකක් හදාගන්න හැටි. එන අපි ගිහිල්ලා බලමු. යාළුවනි අපි අද තලප ගන්න පොලොස් හොද්දක් තමයි හදාගන්න හදන්නේ. ඉස්සෙල්ලම පොලොස් ගෙඩියක් කපලා සුද්ධ කරගත්තු ටික සෝදලා මම මේ විදියට භාජනයකට දාගන්නවා. ඊට පස්සේ කව්පියට ටිකකුත් ඒකටම දාගන්නවා. තියෙනවා බීලුණු කපලා තියෙනවා කරපිංච රම්පේ ඒකත් ඒ භාජනයටම අපි දාගන්නවා. මේක තම ගෙදර ඉන්න ප්‍රමාණය අනුව ඔයාලත් හදාගන්න බලන්න. මිරිස් කුඩු ටිකක් දාගන්නවා මේ ඔය පොලොස් කව්පියට ඒ ඇති ප්‍රමාණයට මිරිස් තමන්ට සැර ඇති වෙන විදිහට දාගන්නවා. ඊට පස්සේ දැන් මිරිස් කුඩු දාගත්ත 3-5 කහ දාගන්නවා. කහත් ඇති වෙන ප්‍රමාණයට එකතු කරනවා හොද්දේ ඇති ප්‍රමාණයට. ගෙදර ඉන්න ප්‍රමාණය අනුව හදාගන්න. එතකොට රසවත් භාවයෙන් වැඩි. 3-5ත් ඇති ප්‍රමාණයට දාගන්නවා. බැදපු එක වුණත් අමුතුන පාවුණත් මොනවා වුණත් කමක් නැහැ. මේ හොද්දට රසට තියෙනවා හදලා ගත්තට පස්සේ. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න මික්ස් වෙන්න අර පොලොස් කව්පි 3-5 මිරිස් කහ රම්පේ කරපිංච ටික ඔක්කොම මික්ස් කරගන්න. ඊට පස්සේ ඇති ප්‍රමාණයට අපි වතුර දාගන්නවා. හොද්ද තැම්බිලත් ටිකක් තියෙන්න ඕනේ. කරවල ටිකත් කපලා සෝදාගත්ත එකතු කරගන්න. එතකොට හොද්ද ගොඩක් රසවත් වෙනවා. කරවල මස් උනත් හොඳයි මේකට දාගන්න. තමන්ට රස දැනෙන විදිහට හදාගන්න පුළුවන්. මේක මේ මස් හොද්දක් වුණත් හදාගන්න පුළුවන්. මාළු වැව් මාළු හොදි වුණත් හදාගන්න පුළුවන්. මේක මේවම කියලා නෑ. වතුරත් එක්ක කරගන්න ඕනේ ඇති ප්‍රමාණයට. සැමන් එකක් කඩලා හොද්දක් හදාගන්න පුළුවන්. ඒකේ ඒ රස ගතිය එතකොට වෙනස් වෙනවා. මොකද මට ලේසිම විදියට තමයි මම මේලාවේ මේ ටික හදාගන්නේ. වතුර ටිකක් දාලා ඇති ප්‍රමාණයට ඒක නැවත පොඩ්ඩක් හොලවලා කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක ගොඩාක්ම හොඳයි. ඉතින් දර ලිපක් තියෙනවා නම් ගෑස් ලිපේ වුණත් කමක් නැහැ. මොකද මේක තැම්බෙන ටිකක් වෙලා යනවානේ. මම දර ලිපක් ඇදුවා ටිකක් කළුවර ගතියට පේන්නෙත් ඒක. දර ලිපේ හොඳට මේක තැම්බෙනවා. ඊට පස්සේ අපි දාගත්තු පොල් ටික බ්ලෙන්ඩර් එකට දාගෙන පොල් කිරි ටික හදාගන්න. මොකද කිරි ටිකක් දාලා ගත්තාම රසවත් ගතිය වැඩියෙන් තියෙනවා. හොඳට කන්න පුළුවන්. මොකද මේ තලප කන එක තලප හපලා කන්නේ නේ. තලප ගුලි කරලා තමයි අපිට ගිලින්න තියෙන්නේ. හැබැයි තලපයක් කාපුවාම වරුවක්ම ආයි කන්න නැතුව ඉන්න පුළුවන්. මොනවද තලප කන අය ඒක දන්නවා හොඳට. අපි නම් ඉතින් පුංචි කාලේ ඉඳලා මේවා කාලා හැදිච්ච ගම් පළාත් වල පිටිසර ගම් වල මිනිස්සු තමයි. නගරයේ අය ගොඩක් මේවා දන්නේ නැහැ. හදන්න දන්නෙත් නැහැ. සමහර විට කාලත් නැහැ. පොල් කිරි ටිකත් හරි දැන්. කිරි ටික ඊට පස්සේ අරගෙන බලනවා ඉස්සෙල්ලා පොලොස් ටිකයි කව්පි ටික හොඳට තැම්බිලාද කියලා. කිරි ටික දාගන්නවා. දාලා කිරි ටිකෙන් තැම්බුනාම හොඳට ඊට පස්සේ මට මේක මේ පෙන්වන්න බැරි වුණා. ඉස්සෙල්ලා වතුර භාජනයක් අරගෙන වතුර ටිකක් රත් කරලා පිටි ටිකක් දිය කරලා දාගන්නත් ඕනේ. හොද්දේ උපු ගතිය තියෙන. ඊට පස්සේ අපි මේකට තෙල් ටිකක් ලිපේ තියාගෙන චාටි වුණත් මොකක් වුණත් කමන්නේ. සුදු ලුණු ඒ ටික අබ ටිකක් දාලා ඒකම දානවා. නැවත අර හොද්දට දාලා හොද්දට කලවම් කරනවා. දැන් සුපිරිම රසට තියෙනවා. කලවම් කරලා ගත්තට පස්සේ සුපිරියටම තියෙන කන්න පුළුවන්.
හරවල ටිකක් දාපු නිසා තවත් වැඩිපුර රසක් තියෙනවා. ඊට පස්සේ අපි උණු වතුර එකක් ලිපෙන් තියනවා. දැන් තලපේක හදා ගන්න ඕනේ. උණු වතුර එක ලිපෙන් තියලා උතුරනකට දානවා කුරක්කම් පිටිය හරි මොන හරි Tamanට හොඳ පිටි වර්ගයක්. හැබැයි පාන් පිටි වලින් මේක කරන්න අමාරුයි. ඒක කියන්නත් එපා. ඉරුඟු පිටි, කුරක්කම් පිටි ඒ වගේ දේවල්. දාලා පැත්තක් නැත්තම් හැන්ද තියනවා නම් හැන්දෙන් හිමින් හොඳට අර දොදොල් මේ පිටි ගතිය අමු ගතිය නැති වෙන තුරු හොඳට හැඳි ගන්න. හැඳි ගාලා ඉවරලා බාලා පිඟානයකට දාලා ගුලි කරලා හොද්දත් එක්ක ගුලි යන්නලා ගිලින්න තමයි තියෙන්නේ. කාලා බලන්නකෝ ඔයාලා